වගේ ඓතිහාසික වැදගත් දවසක රටේ කර්මාන්ත ව්‍යවසාය අමාත්‍යවරයා හැටියට ඔබේ මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම එකාතකට දයෝපගත මොහොතක් අපි දෙන්නටම. ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ව්‍යවසායකයෙක් කියන්නේ හැමතිස්සෙම චැලෙන්ජ් එකක් බාර ගන්න කෙනෙක්. තියෙන දේ වෙනස් කරන කෙනෙක්. තියෙන දේ තියෙන විදියටම ඉදිරිපත් කරන කෙනා වෙලෙන්දෙක් විතරයි. වෙළඳාමයි ව්‍යවසායකත්වය කියන්නේ දෙකක්. කුමාර ධර්මසේන කියන්නේ ක්‍රිකටර් කෙනෙක්, ක්‍රීඩකයෙක්. ඔහු ඒ තියෙන දේ වෙනස් කරා. හැබැයි අනන්‍යතාවයක් සහිතව. අනන්‍යතාවයට කුමාර ධර්මසේන කවදාකවත් බය වුණේ නැහැ. කුමාර ධර්මසේනට උනන්දුවා කියන්නේ ආදරයට ඔහුගේ අනන්‍යතාවය. දැන් ඔහුගේ අනන්‍යතාවය ක්‍රීඩාවෙන් ගෙනාවා. ඒක තමයි ව්‍යවසායකත්වය. ලෝකේ කොහොම බාරගනීද? ඒක රට කොහොම බාරගනීද? ඒක මේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එක කොහොම බාරගනීද කියන එක ගැන තියෙන චැලෙන්ජ් එක. මම හිතන්නේ චැලෙන්ජ් එක ඔහු බාරගත්තා. වල්ලපට්ට කියන එක කූට ව්‍යාපාරයක් වෙලා තියෙන කාලෙක ඒක කරන්න බය වෙච්ච සමාජයකට ඔහු ඒක නීත්‍යානුකූල කරලා ඒකට අනන්‍යතාවයක් දුන්නා. ඒක බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරා. ඒක තමයි ව්‍යවසායකත්වය. මම මේ කෙටි කාලෙට මගේ අමාත්‍යංශي මම අඳුරගත්ත චැලෙන්ජ් එක ඒක. දැන් මම හැමතිස්සෙම කියන දේ තමයි ශ්‍රී ලංකාව කර්මාන්ත ව්‍යවසායකත්ව උන්මාදයකට ගෙනියන්න ඕන. අපේ රට ව්‍යවසායකත්ව ෆැෂන් එකකට ගෙනියන්න ඕන. ඒකට ගෙනියන්න හැමෝටම බෑ. ඒක කරන්න පුළුවන් අභියෝග බාර ගන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඉතින් මං හිතන්නේ ලංකාවේ අලුත් දෙයක් ලෝකෙට ගෙනියන්න ඒක තමන්ගේ අනන්‍යතාවයක් එක්ක ඉදිරිපත් කරන්න කුමාර ධර්මසේන අද සමත් වෙලා තියෙනවා. ක්‍රීඩාවේදීත් ඔබ ඒ දේ කළා. ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව අපේ මිනිසුන්ගේ හිතේ මතකයක් ඉතුරු කරා නම් එහෙම ඉතුරු කරපු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. හැමෝටම ක්‍රිකට් වල අනන්‍යතාවයක් ඉදිරිපත් කරන්න. ඒක කරපු කිහිප දෙනෙක් ඉන්නේ. අපට මතක් වෙන ඒ අනන්‍යතාවය. ඔබ එක්කෙනෙක් අම්පයර් කෙනෙක් හැටියට ලෝකේ පිළිගත් කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් වුණා. ඒ අනන්‍යතාවයක්. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් ව්‍යවසායකත්වයක ඔබ අනන්‍යතාවයක් හැදුවා. ඒක අපිට අපේ પરම්පරාව ලංකාවට කරව ලොකුම දෙයක්. අපි ආරම්භ කළා තියෙනවා කුමා අපේ අනාගත પરම්පරාවක ඉස්සරහට ගෙනියාවි. අපේ කෙටි කාලේ කෙටි ජීවිතේ අපේ ජර්නි එකේ අපිට සතුරු වෙන්න පුළුවන් දේවල් ටිකයි තියෙන්නේ. ඒ ටික අතර ඔබත් මමත් අපේ රට වෙනුවෙන් යමක් කළා කියලා සතුරු වෙන්න පුළුවන්. ඔබට හදවතින්ම මම සුබ පතනවා. බොහොම ස්තුතියි.